හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතන්නේ සති 3-4කට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. අර සුපුරුදු විදිහට මේ කාලේ පුරාවට උණ වෛරස් එකක් පැතිරුණා. ඉතින් මමත් අසනීප වුණා. ඉතින් ඒ නිසා ගේන්න බැරි වුණා. මම හිතන්නේ තාමත් කටහඬ හොඳ නැහැ මගේ. ඉතින් අපි දැන් මේ කාලේ මම හිතන්නේ හැමෝම අවුරුදු නිවාඩුවක් ආවා, හොඳට කාලා බීලා, එතකොට ට්‍රිප් ගිහින් බොහොම සුන්දර කාලයක් ගත කරලා තමයි ඉන්නේ. ඉතින් අද තමයි අවුරුද්දෙන් පස්සේ ගේන පළවෙනි වීඩියෝ එක. අපේ හැම ආරක්ෂා කරගන්න විශේෂ දෙයක් ගැන තමයි කතා කරන්නේ. මම මෙහෙම කියන්නම්, මම මේක chart එකකින් පටන් ගන්නම්. දැන් අපි මේ සම රැකගන්න 75ක් විතර සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමෙන් තමයි අපි සම රැක ගන්න පුළුවන්. ඒතකොට ඊටු 25 තමයි බාහිර ආලේපන සහ කෘත්‍රිම ආලේපනයන් වලින් අපිට මේ අපේ සම රැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට 75%ක්ම තියෙන්නේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම. කියන්නේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා කියන්නේ අපි සෞඛ්‍ය කියන එක කොටස් දෙකකට බෙදුවොත් එහෙම ආහාර සහ ආරක්ෂාව කියලා කතා කරන්න පුළුවන්. එතකොට ආහාර සහ ආරක්ෂාව කියන දෙකට තමයි මේ 75%ක කොටසක්ම අයිති වෙන්නේ. එතකොට ආහාර වලින් අපි මොන ආහාර කොයි විදිහට අපි භාවිතා කරන්න ඕනි කියන එක ගැන මම මේක කොටස් කිහිපයක් විදිහට වීඩියෝස් කිහිපයක් අරන් එන්නම්. ඉතින් අද එක කොටසක් තමයි අරන් එන්නේ. ඉතින් අද මම කතා කරන්නේ අපි මොන වගේ ආහාර වැඩිපුර ගත්තොත් අපේ හැමේ ලස්සන ඒ වගේම එකම ස්කින් ටෝන් එකකින් අපේ හැම තියාගන්න පුළුවන් වෙන්නේ මොන වගේ ආහාර කෑවොත් කියන එක ගැන තමයි මම අද කතා කරන්නේ. ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් විශේෂම දෙයක් කියන්න ඕනි, ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ හරි ඉක්මන් ප්‍රතිඵල. ඉතින් මම හැමතිස්සෙම ස්වභාවිකව හැම රැක ගන්න පුළුවන් ටෙක්නික් මොනවද, ඉපැරණි ටෙක්නික් සහ නවීන ටෙක්නික් මොනවද, සහ ස්වභාවිකවම හැමට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් මොනවද, ඒව ගැන තමයි මම ගොඩක් වෙලාවට මගේ channel එකෙන් කතා කරන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම දන්නවා සාමාන්‍යයෙන් මම ගේන වීඩියෝස් මොන වගේද කියලා. ඉතින් අපි හැම ලස්සනට තියාගන්න, ඒකේ පැවැත්ම වැඩි කරගන්න නම් ස්වභාවික දේවල් පාවිච්චි කරාම තමයි අපිට ඒක කාලාන්තරයක් තිස්සේ තියාගන්න පුළුවන්. හැබැයි බ්ලීචින් ක්‍රීම් වගේ මොන හරි බ්ලීචින් වර්ග අඩංගු ක්‍රීම් ගාලා ලස්සන වෙන්න පුළුවන්. ක්‍රීම් ඉන්ජෙක්ෂන්ස් වගේ දේවල් පාවිච්චි කරලා ලස්සන වෙන්න පුළුවන් ඉක්මනට. හැබැයි ඉතින් ඒක තාවකාලිකයි සහ අතුරු ආබාධ ගොඩක් තියෙනවා. ඉතින් එතකොට ඒක හරි ඉක්මනින් කරගන්න පුළුවන්. හැබැයි ස්වභාවික දේවල් මොනවාම හරි කරොතින් ඒකට ටිකක් කාලයක් යනවා. එතකොට අපේ අය හරි අකමැති මොන හරි දෙයක් එක දිගට කරන්න, මොන හරි එක්සර්සයිස් හරි මොන හරි වෙන ටෙක්නික් එකක් හරි ගොඩක් වෙලාවට එක දිගට කරන්නේ නැහැ, නතර වෙනවා. ඉතින් එහෙම වෙන්න එපා. මොකද කාලයක් යනවා මේ ස්වභාවික දේවල් වලින් අපි ලස්සන වැඩි කරගන්න. හැබැයි ඒකේ පැවැත්ම හරිම වැඩි. ඉතින් ඒ නිසා ඒ ගැන හිතන්න. එහෙනම් අපි යමු අපි අද වීඩියෝ එකකට. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙන්න. සහ ආදරේ හැමෝටම මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ආදරේ. හැමෝටම ස්තුතියි මම subscribe කරනවාට, මගේ වීඩියෝස් වලට like කරනවාට, comment කරනවාට ගොඩාක් ස්තුතියි. හදවතින්ම ආදරේ හැමෝටම. ඉතින් අපි යමු අද වීඩියෝ එකකට. මොනවාද ඔයා කන්න ඕනි ඔයාගේ හැම පැහැපත් කරගන්න සහ විශේෂයෙන් පිග්මන්ටේෂන්ස් ඉවත් කරගන්න? මෙන්න මේ කෑම වර්ග වලින් ලොකු බලපෑමක් වෙනවා. ඒ නිසා මේවා ගැන හිතන්න. එහෙනම් අපි කතා කරමු අපි මොනවාද වැඩිපුර එකතු කරගන්න ඕනි අපේ හැම ආරක්ෂා කරගන්න. මේ ලස්සනට අපිට ලැබිච්ච හැම ඒක නිරෝගීව තියාගන්න, තව ලස්සන කරගන්න, ස්කින් කාලයක
එකම කලහයකින් තියාගන්න අපි මොනාද කන්න ඕනි මොනාද අපි එකතු කරගන්න ඕනි කියන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් ග්ලූටතයින් කියන එක හරිම ජනප්‍රියයිනේ. ඉතින් ග්ලූටතයින් වැඩි කරගන්න පුළුවන් මොන වගේ කෑම කෑවොත්ද? ඉතින් මම මෙතනදි කියන්නේ මේ ඔයගොල්ලන් මේ වට්ටෝරුවක් විදියට මේ අමුතුවෙන් කෑම මෙන්න මේවා එකතු කරගෙන මෙහෙම කන්න හැමදාම මෙන්න මේ ටිකම කන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හැමදාම කන කෑමත් එක්ක මෙන්න මේ දේවල් ටික එකතු කරගන්න කියන එක තමයි කියන්නේ. ඒක සරලව ගන්න අර වැඩි ඔලුවට බරක් විදිහට ගන්න එපා. මොකද එතකොට මේක වාට කරගන්න බැරි වෙනවා ඇත්තටම. මාස කිහිපයක් මේක මේ දේවල් ගත්තට පස්සේ ඔයාටම තේරෙයි ඔයා ටිකක් කලින්ට වඩා තරුණ වෙලා වගේ හැම ගොඩාක් වෙනස් වෙලා වගේ කියලා දැනෙන්න ගන්නවා. හැබැයි කාලයක් යනවා ඉවසීම තියාගන්න. ඉතින් අපිට ග්ලූටතයින් වැඩි කරගන්න නම් ඔයා කන්න ඕනි කෑම තමයි නිවිති. එතකොට අලිතේර. ඒ වගේම තමයි තක්කාලි. ඉතින් තක්කාලි ගත්තොත් එහෙම ඒක මේ උයලා කන එකට වඩා පුළුවන් තරම් අමුවෙන් එකතු කරගන්න. පුළුවන් තරම් අමුවෙන් කෑමවලට සැලඩ් වලට සහ අමුවෙන් කන්න පුළුවන් ක්‍රම වැඩි කරගන්න. එතකොට අලිගැට පේර නම් ඔයාට පුළුවන් ගොඩක් වෙලාවට සැලඩ් වලට එකතු කරගන්න පුළුවන්, ජූස් එකක් විදියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය පළතුරක් විදියට ගන්න පුළුවන්. මගේ ෂෝට් වීඩියෝ එකක් තියෙනවා අලිගැට පේර කන්න හොඳම ක්‍රමේ ගැන දාලා. ඉතින් ඒ ක්‍රමයටත් කන්න පුළුවන් නම් හරිම වටිනවා. එතකොට නිවිති අර ගොඩාක් උයලා කනවට වඩා අර මේ ඔයාට පුළුවන් නම් අර සාමාන්‍ය විදිහට නිවිති කොලේ අරගෙන නිකන් අර කොලේ හොදලා බටර් ටිකක් දාලා නිකන් ඒක අර බැදලා ගන්න. ගොඩාක් බදින්න නැතුව ගොඩාක් තම්බන්න නැතුව කිසිම විදිහකින් ඒකේ තියෙන ගුණයන් නැති කරගන්න නැතුව අපිට ඒක භාවිතා කරන්න පුළුවන් ඒ ක්‍රමයට. ඉතින් මේක නිකන් හදාගන්නත් ලේසියිනේ. ඉතින් ගොඩාක් දේවල් කරන්න ඕනේ නැහැ. නිකන් හොදලා ගත්තා. ඊට පස්සේ ෆෑන් එකක තියලා බටර් ටිකක් දාලා මේක රත් කරලා ගන්න පුළුවන්. ඒක ඔයාට හරි ඉක්මනට හදාගන්නත් පුළුවන්. ලේසියෙන්ම කන්නත් පුළුවන්. ඕනම වෙලාවක වැඩි වෙලාවක් නැතුව හදාගන්න පුළුවන් දෙයක්. ඉතින් මේක මේ වැඩි හිතන්න නැතුව මේ දේවල් කරලා බලන්නකෝ. ඒක ඊටාම සාර්ථකයි. මොකද ඕව ගැන අපි වැඩි හිතන්න ගියොත් කරන්න වෙන්නේ. ඒ නිසා මේක සරලව අරගෙන මේ දේවල් ටික ඔයාගේ කෑම වලට එකතු කරගන්න. අපි හැම පැහැපත් කරගන්න වටිනම දෙයක් තමයි විටමින් C. ඉතින් ඔයාට පුළුවන් නම් ලෙමන්, ඔරේන්ජ්, කිවි, එතකොට පපායා සහ මේ ස්ට්‍රෝබෙරීස් පුළුවන් හැම වෙලාවකම පොඩ්ඩ හරි එකතු කරගන්න. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. ඒ වගේම තමයි නෙල්ලි ජූස් බොන්න try කරන්න. නෙල්ලි නිකන් කන්න නිතර පුළුවන් වෙලාවට නිතර කන්න. පුළුවන් තරම් මේ කියන දේවල් වැඩිපුර එකතු කරගන්න try කරන්න. ගොඩාක් නෙමෙයි, සාමාන්‍ය ප්‍රමාණයට පොඩ්ඩ හරි එකතු කරගන්න. මේ බීටා කැරොටින් කියන අපේ හැම ගොඩාක් ලස්සන කරගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. සහ හයි ඇන්ටි ඔක්සිඩන්ට් අඩංගු කෑම කීපයක් තමයි කැරට්, එතකොට ස්වීට් පොටේටෝස්, මේ බතල, ඒ වගේම අඹ සහ වට්ටක්කා. මේ කියන කෑම හතරත් පුළුවන් තරම් එකතු කරගන්න වැඩිපුර හැමතිස්සෙම පුරුදු වෙන්න. වැඩිපුර තම්බන්නේ නැතුව වැඩිපුර එළහුළු වලට අර හානියක් නොකර කන්න try කරන්න. ඉතින් කැරට්, අඹ වගේ දේවල් වලින් නම් ජූස් උනත් බොන්න පුළුවන්. එහෙම නැත්නම් සලාඩ් එකක් විදිහටත් කැරට් වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරන්න. සහ වට්ටක්කා ජූස් බොන්න පුළුවන්. එතකොට නිකන් තම්බලා කන්න පුළුවන්. එලෝලක් විදිහට හදලා කන එකට අමතරව මම කියන්නේ මේ වගේ ක්‍රම ටිකක් වැඩිපුර එකතු කරගන්න. එතකොට ඔමේගා 3 අඩංගු කෑම වර්ග වැඩිපුර ගන්න. මේ වෝල්නට්,
ෆ්ලැක් සීඩ්ස් චියා සීඩ්ස් වගේ ඇටවර්ග පොලාන්තරම් එකතු කරගන්න හැම දවසකම වගේ පුළුවන් ප්‍රමාණයකින් සැලඩ් වර්ග එකතු කරගන්න සහ ග්‍රීන් ටී දවසකට එකක් හරි පාවිච්චි කරන්න පුළන්නම් හරිම වටිනවා නිකම් මෙම පාවිච්චි කරලා බලන්න ඔයාට මේකර වෙනස තේරෙනවා කාලයක් යද්දී ඉතින් මේ කියන ආහාරවලින් යම් විදිහකින් වාට ඇලර්ජික් රියැක්ෂන් තියෙන ආහාර ගැන මම කිව්වනම් ඔයාට දන්නවනේ ඔයාට ඇලර්ජික් කියලා ඒ කෑම වලට කන්න එපා. එහෙම නැතුව මෙන්න මේ කියපු සියලුම දේවල් ටික එකතු කරගන්න පුළුවන් නම් හැමේ පැහැපත් බව ආරක්ෂා කරගන්න, වැඩි කරගන්න සහ අපේ හැමේ අර ස්කින් ටෝන් එක එකම විදිහට තියාගන්න. එතකොට පිග්මන්ටේෂන්ස් අඩු කරගන්න ගොඩාක් උපකාරී වෙනවා මෙන්න මේ කෑම වර්ග ටික. ඉතින් මම තවත් වීඩියෝ එකක් දෙන්නම් තව මොනවද අපි කන්න ඕනි කෑම වර්ග ගැන කියලා. ඉතින් try කරන්න මම හරි පොඩි කීපයක් තමයි කිව්වේ ඒ ටික එකතු කරගෙන වෙනස බලන්න. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ආදරේ ගොඩාක්. ඉතින් ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. ඉතින් ඒකෙන් ඉන්නම් හැමෝම නිරෝගී වේවා, හැමෝම ගොඩාක් ලස්සන වේවා, හැමෝටම සුබම වේවා, යහපතක්ම වේවා.